අපි මේ දකින ලෝකේ ඇත්තක්ද? නැත්නම් අපි හැමෝම කිසියම් මහා පරිමාණ සිමියුලේෂන් එකක හිර වුණු ප්ලේයර්ස්ලා විතරක්ද? විද්‍යාව පවසන සිමියුලේෂන් වාදය සහ බුදුදහමේ පෙන්වා දෙන මායාව කියන්නේ එකක්මද? ඉලෝන් මස්ක් වගේ විද්‍යාඥයෝ අද කියන මේ මායාව ගැන මීට අවුරුදු 2500කට කලින් බුදුදහමෙන් මොන වගේ විග්‍රහයක්ද කළේ? විද්‍යාවේ සිමියුලේෂන් වාදය සහ බුදුදහමේ සංඛාර ලෝකයේ අතර තියෙන මේ පුදුම සහගත සමානකම ගැන දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. අපි ඉන්නේ සිමියුලේෂන් එකකද? අද ලෝකයේ ඉන්න දක්ෂතම භෞතික විද්‍යාඥයෝ, තොරතුරු තාක්ෂණ විද්වතුන් සහ දාර්ශනිකයන් අතරේ හරිම ඉන්ට්‍රස්ටිං කතාවක් යනවා. ඒ තමයි අපි මේ ඉන්න ලෝකයේ ඇත්තටම සැබෑ එකක් නෙවෙයි. මේක කිසියම් මහා පරිමාණ පරිගණක වැඩසටහනක්, එහෙම නැත්නම් සිමියුලේෂන් එකක් වෙන්න පුළුවන් කියන එක. මේක අහද්දී අපිට මුලින්ම hina ගියත් ඕන් පෙන්වා දෙනවා මේ විශ්වයේ නිර්මාණය වෙලා තියෙන ගණිතමය නීති සහ දත්තමය ස්වභාවය දිහා බැලුවම මේක හරියටම වීඩියෝ ගේම් එකක් වගේමයි කියලා. එතකොට මීට අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ මේ ලෝකයේ මායාවක් විදියට හැඳින්නුවේ මේ දෙම නෙවෙයිද කියලා අපිට අලුත් විදිහකට හිතන්න වෙනවා. සිමියුලේෂන් තියරි එකෙන් කියන්නේ අපි දකින හැම දෙයක්ම මූලිකවම නිර්මාණය වෙලා තියෙන්නේ තොරතුරු, ඒව නැත්තම් ඉන්ෆෝමේෂන් වලින් කියලා. බුදුදහමේ මේකට කියන්නේ සංඛාර කියලා. සංඛාර කියන්නේ මනසින් ගලපලා හදාගත්තු දේවල්. හරියට පරිගණක කෝඩ් එකක් දත්ත ගලපලා ලස්සන ගේම් එකක් මවනෝ වගේ අපේ මනසත් දත්ත ගලපලා මේ ලෝකය නැමැති මහා සිමියුලේෂන් එක මවනවා. ඇත්තටම අපි දකින මේ පදාර්ථය කියන්නේ තොරතුරු වල දෘශ්‍යමාන ස්වරූපයක් විතරයි. මේක තවත් ගැඹුරට බැලුවොත් පරිගණක තිරයක පේන ඕනෑම රූපයක් ඊටාම කුඩා පික්සල් වලට බෙදන්න පුළුවන්. ඒ පික්සල් එකක් ඇතුළට ගියොත් එතන රූපයක් නැහැ. තියෙන්නේ බයිනරි කෝඩ් එකක් විතරයි. භෞතික විද්‍යාවිත් කියනවා මේ ලෝකයේ ප්ලෑන්ක් ලෙන්ත් කියන ඊටාම කුඩා මිනුම් වලද බෙදන්න පුළුවන් කියලා. ඊට එහාට යන්න බෑ. ඒ කියන්නේ මේ විශ්වයේ රෙසලූෂන් එකටත් සීමාවක් තියෙනවා. හරියට ගේම් එකක ග්‍රැෆික්ස් වලට සීමාවක් තියෙනවා වගේමයි. ඒ වගේම බුදුදහමේ කලාප ගැන ඉගැන්වීමෙන් කියන්නේ රූපයක් කියන්නේ තත්පරයකට කෝටි ප්‍රකෝටි වාරයක් ඉපදි නිරුද්ධ වන ඊටාම කුඩා ශක්ති ඒකක සමූහයක් කියලා. ඒ කියන්නේ අපි දකින මේ අඛණ්ඩ ලෝකය ඇත්තටම රූපරාමු එකින් එක වේගයෙන් ප්ලේ වෙන වීඩියෝ එකක් වගේ වැඩක්. අපි හිතනවා මේසය, පුටුව හෝ අපේ ශරීරය සදාකාලික ඝන දේවල් කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ මනස කියන ප්‍රොසෙස් එක හරහා මේ රූප කලාප හෙවත් දත්ත වේගයෙන් සැකසීමයි. මේ වේගය නිසාම අපි රැවටෙනවා මේක සැබෑ ලෝකයක් කියලා. ගොඩක් වීඩියෝ ගේම් වල ඕපන් වර්ල්ඩ් එකක් තිබුණට පරිගණකයේ මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ ප්ලේයර් බලන පැත්ත විතරයි. ඒකට කියන්නේ රෙන්ඩරින් කියලා. ක්වොන්ටම් ෆිසික්ස් වල එන ඔබ්සර්වර් ඉෆෙක්ට් එකෙන් කියන්නේත් මේ වගේම දෙයක්. අපි යම් අංශුවක් දැස බලන තාක් ඒක පවත්ෙන්නේ නැහැ. ඒක තියෙන වේව් ෆන්ක්ෂන් එකක් හිවත් හැකියාවක් විදිහට විතරයි. අපි බලන මොහොතේ විතරයි ඒක පදාර්ථයක් විදිහට මතුවෙන්නේ. හරියට ප්ලේයර් බලන පැත්ත රෙන්ඩර් වෙනවා වගේ. පුදුම හිතන දේ තමයි බුදුන් වහන්සේ මෙන්න මේක අවුරුදු ගානකට කලින් දේශනා කරලා තියෙනවා. ලෝකය පවතින්නේ ආයතන 6 තුලයි කියලා කිව්වේ ඒකයි. අපේ ඇස, කන, නාසය වගේ දොරටු 6 හරහා දත්ත එනකම් මේ ලෝකය අපිට ලෝකයක් විදියට පවතින්නේ නැහැ. ඒ කියන්නේ අපි හැමෝම Tamanගෙම මනසින් මවාගත්තු වෙනම ලෝක ඇතුලේ ජීවත් වෙන ප්ලේයර්ස්ලා වගේ වැඩක්. වීඩියෝ ගේම් එකක් ඇතුලේ ඉන්න චරිතයකට Taman ඉන්නේ ගේම් එකක් ඇතුලේ කියලා කවදාවත් හිතෙන්නේ නැහැ. ඌට හිතෙන්නේ ඒක ඇතුලේ තියෙන ගස්, ගල්, සත්තු සහ අනෙක් චරිත තමයි සැබෑ ලෝකය කියලා. ඌ ඒ ලෝකයේ නීති රීති වලට යටත් වෙලා, ඒකේ තියෙන අභියෝග වලට බය වෙලා, ඒකේ තියෙන දිනුම් පෙරදුම් වලට ඇලිලා ඉන්නවා. අපිත් මේ පංච උපාදානස්කන්ධය කියන සිමියුලේෂන් එකේ ඇතුලේ හිර වෙලා, ඒකේ ඇතුලේ තියෙන රූප, වේදනා, සංඥා වලට ඇලෙමින් ගැටෙමින් ඉන්නවා. බුදුදහමේ අවිද්‍යාව කියලා හඳුන්වන්නේ මේ ගේම් එකේ මායාව සැබෑවක් කියලා අරිගැනීමටයි. අපි මේ ගේම් එක ඇතුලේ ලකුණු එකතු කරන්න, සැබෑ ලෝකේ නම් සැප සම්පත් එකතු කරන්න දඟලනවා. හැබැයි මේ හැමදේම తాවකාලිකයි. වගේම ගේම් එක ඕෆ් කරපු ගමන් නැති වෙලා යනවා. මායя කියලා බුදුදහමේ හඳුන්වන්නේ මේ මහා සිමියුලේෂන් එක අපිව රැවටෙලා දිගටම මේක ඇතුලේ තියාගන්න පාවිච්චි කරන වැඩසටහනට කියලා අපිට හිතන්න පුළුවන්. මායя අපිට නිතරම පෙන්වන්නේ මේකේ තියෙන ආස්වාදය විතරයි. ඒ හරහා අපිව මේ ලෝකයේ කියන කූඩුව ඇතුලේ හිර කරලා තියෙනවා.
තවත් එක දෙයක් තමයි මේ සිමියුලේෂන් එකේ තියෙන ෆීඩ්බැක් ලූප් එක. ගේම් එකක අපි කරන දේවල් අනුව අපිට XP ලැබෙනවා. එහෙම නැත්නම් ලෙවල්ස් අඩු වැඩි වෙනවා. බුදුදහමේ කර්මය කියන්නේ හරියටම මේ ෆීඩ්බැක් සිස්ටම් එකටයි. අපි කරන කියන දේවල් අනුව ඊළඟ ලෙවල් එක, ඒ කියන්නේ ඊළඟ භවය මොකක්ද කියලා පද්ධතිය විසින්ම තීරණය කරනවා. මේක කවුරුත් පාලනය කරන එකක් නෙවෙයි. ඒක පද්ධතියෙම තියෙන ඇල්ගොරිතම් එකක්. අපි හිතනවා අපි නිදහස් කියලා. හැබැයි අපි හැමෝම මේ පද්ධතිය ඇතුලේ රූකඩ වගේ නටන්නේ විතරයි. ඇත්තම නිදහස කියන්නේ මේ පද්ධතිය ඇතුලේ රජ වෙන එක නෙවෙයි. මේ පද්ධතියෙන් සහ මුලින්ම නිදහස් වෙන එක. විද්‍යාඥයෝ පවසන විදිහට මේ වගේ සිමියුලේෂන් එකකින් නිදහස් වෙන්න නම් ඒක ක්‍රියාත්මක වෙන සෝස් කෝඩ් එක, හෙවත් මූලික නීති තේරුම් ගන්න ඕන. බුදුන් වහන්සේ අපිට කියලා දුන්නේ ඒ සෝස් කෝඩ් එකයි. ඒ තමයි පටිච්ච සමුප්පාදය. යමක් ඇති කලෙහි යමක් වේ කියන හේතුඵල ධම අවබෝධ කරගන්න කෙනෙකුට පේන්න ගන්නවා මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. අයං කෝපන මායා කියලා බුදුන් වහන්සේ දේශනා කළේ මේක හුදක් මායාවක් බව දකින කෙනා ඒ කෙරෙහි තියෙන ආශාව අත්හැරිනවා කියලා. යමෙක් මේ මායාව අවබෝධ කරගෙන ඒ කෙරෙහි තියෙන ඇලීම සහ ගැටීම අත්හැරිනවාද ඔහු මේ මහා පද්ධතියෙන් ලොග් අවුට් වෙනවා. ඒ ලොග් අවුට් වීම තමයි නිවන කියලා කියන්නේ. නිවන කියන්නේ සිමියුලේෂන් එකක් ඇතුලේ තැනක් නෙවෙයි. ඒක මුළු පද්ධතියෙන්ම නිදහස් වීමක්. ඒ නිසා අපි තවමත් මේ මනසෙන් මවාගත්තු රූප රාමු වලට වහල් වෙලා ඉන්නවද? නැත්නම් මේ සියල්ල මිරිඟුවක් බව දැකලා සැබෑ නිදහස සොයාගෙන යනවද කියන එක තියන්නේ අපේ අතේ. මේ ලෝකය කියන්නේ මනසෙන් මවන්න නාට්‍යයක් විතරයි. නාට්‍ය අවබෝධ කරගන්නා තැන නාට්‍ය අවසන් වෙනවා.